අර තියෙන්නේ ඔයාගේ වතුර බෝතලේ. දෙන්නේ දර තින්නාගේ වතුර බෝතලේ. that is a water bottle. හරි. ඊට පස්සේ මේකේ තියෙන අර තියෙන්නේ ඔයාගේ වතුර බෝතලේද ප්‍රශ්නය අහනවා. දැන් ඔයාලා කියවනේ අර තියෙන්නේ is that your ප්‍රශ්නය අහනකොට is කියන එක මුලට ගත්තා. අර තියෙන්නේ ඔයාගේ වතුර බෝතලේ that is your water bottle. අර තියෙන්නේ ඔයාගේ වතුර බෝතලේද is that your water bottle. හරි. අර තියෙන්නේ ඔයාගේ වතුර බෝතලේ නෙමෙයි. දැන් අපි කියනවා. අර තියෙන්නේ ඔයාගේ වතුර බෝතලේ නෙමෙයි. ඔක්කොම කියන්නේ හයියෙන් අන්නේ වගේ. that isn't your water bottle. අර තියෙන්නේ ඔයාගේ වතුර බෝතලේ නෙමෙයි. දැන් මම අහනවා. මේ අර තියෙන්නේ ඔයාගේ වතුර බෝතලේ නෙමෙයිද මම මේකේ බිව්වා වතුර. isn't that your water bottle? ප්‍රශ්නයක් අහලා පැහැදිලි නේද? හරි. ඒ ටික පැහැදිලි. ඔය තියෙන විදිහ වගේම අරු. මේ තියෙන්නේ අමාලිගේ ගෙදර. අපි හැමත ඇයි අමාලීස් කියලා දෙන්නේ? අමාලිගේ. එතකොට අමාලීස් කියලා ලියන්නේ ලියන්න දෙන්නේ. යා. කිව්ව කලින්ම මට උඩට කොහොම ඇපොස්ට්‍රොෆි ටික දාලා තමයි කියන්නේ. නැතුව නිකන් එස් දාන්න පුළුවන්ද? දැන් this is අමාලිස් house. මේක අමාලිගේ ගෙදර. හරි. මම කියනවා අරක අමාලිගේ ගෙදර නෙමෙයි. පිස්සුද? ඒක ඇල්ෆර්ඩ් ලගේ ගෙදර. house. That isn't Amali's house. හරි. ඊට පස්සේ තියෙන්නේ